Honorable Gamagedra Dissanayake, you have 7 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ඓතිහාසික දවසක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පනතක් පිළිබඳව එහි සංශෝධනයක් පිළිබඳව මේ පාර්ලිමේන්තුව ඇතුලේ යම් ඵලදායී සාකච්ඡාවක් සංවාදයක් ඇති වුණා වුණත් ඇති වේ යුතු තිබුණා වුණත් වෙනත් කාරණාවන් මූලික කරගෙන සාකච්ඡාවන් ඇතිවෙන නිසා මේ ශේස්ත්‍රයට මේ විෂයට තැබිය යුතු වටිනාකම අඩුවෙමින් යනවා වගේ හැඟීමක් මට දැනෙනවා මේ විවිධ මන්ත්‍රීතුමන්ලාගේ කතා දිහා අහගෙන හිටපුවාම 1940 ජූලි මාසේ 7 වෙනිදා මේ පුරාවිද්‍යා පනත ගෙනල්ලා ඒ පුරාවිද්‍යා පනතට 1998 අංක 24 දරන සංශෝධනයක් එක්කව කරලා ඒ තුලින් යෝජනා කළා මේ පුරාවිද්‍යා ශාස්ත්‍රයේ යම් යම් මැදිහත් වීම කරන්නන් වෙනුවෙන් ත්‍යාග ලබා දීම ඉලක්ක කරගෙන තෑගි අරමුදලා. නමුත් ගරු කතානායකතුමනි උදේවරුවෙත් මං හිතන්නේ මේ සම්බන්ධයෙන් අපේ ගරු ඇමතුමා සඳහන් කළා ඒ තෑගි අරමුදල ඒ අපේක්ෂා කරපු අරමුණින් මේ ගෙවිච්ච කාල සීමාව තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසාම ඒ අපි බලාපොරොත්තු වෙච්ච අරමුණ ඒ හරහා ඉෂ්ට කරගන්න බැරි වුණා. සමහර වෙලාවට ඒ ත්‍යාග ලැබිය යුතු පිරිස් යම් අධෛර්යයකටපත් වුණා Tamante ඒ හරහා ප්‍රතිලාභයක් නොලැබීම නිසා. විශේෂයෙන් අපි මේ පුරාවිද්‍යා ශාස්ත්‍රයට අදාළව දකින කාරණයක් තමයි අර බොහෝ කාරණාවන් දේශපාලන බලය විසින් තමන්ගේ ආදායම් මාර්ග බවට පත් කරගත්තා වගේ මේ පුරාවිද්‍යා ශාස්ත්‍රයත් යම් යම් කාලවකවානුන් වල තමන්ගේ ආදායම් උත්පාදනය කිරීම සඳහා යොදාගත් අවස්ථා. ඒ නිසා තමයි අපිට ඉතිහාසයේ වරින් වර තැන් තැන්වල නිදහන් කැඩීම් පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. ඒ නිදහන් කැඩීම් පිළිබඳව ඒ පිටුපස්සේ සිටින දේශපාලඥයන් පිළිබඳව කියවෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි පහුගිය කාලය තුල සියසින් දැකලා තිබෙනවා එවැනි ආකාරයේ මැදිහත් වීම. ඉතින් කොහොම නමුත් මේ පුරාවිද්‍යා ශාස්ත්‍රයට අදාළව ඇලුම් කරන පිරිස් වෙනුවෙන් යම් ආකාරයකට මේ ස්ථාන රැකබලා ගන්න ආරක්ෂා කරගන්න මැදිහත් වෙන අය වෙනුවෙන් යම් ආකාරයකට මේ ත්‍යාග අරමුදල ක්‍රියාත්මක කරලා ඒ හරහා යම් උපස්තම්භනයක් ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් යම් ආකාරයක පෙළඹීමක් හදන්න පුළුවන්කමක් තිබෙනවා නම් අද සාකච්ඡාවේ මූලික අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ ඒක. මං හිතන්නේ අපි සියලු දෙනා කිසිදු ભેදයකින් තොරව ඊට අනුමැතිය ලබා දෙයි කියලා අපි හිතනවා. අද පුරාවිද්‍යා ශාස්ත්‍රය කොයි වගේ තැනක තියෙන්නේ? අපි හැම කෙනාම වගේ දන්නවා අද මේ පුරාවිද්‍යාව කිව්වහම ආයතනයකට එහෙමත් නැත්නම් නිලධාරීන් ප්‍රමාණයකට විතරක් අයිති ශාස්ත්‍රයක් හැටියට තමයි බොහෝ දෙනා සලකන්නේ. මෙය ඒ ආයතන මට්ටමින් එහෙමත් නැත්නම් අර නිලධාරී මට්ටමින් එහා ගිහිල්ලා ප්‍රජාවත් එක්ක සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා අද ජාතික පුරාවිද්‍යා දිනය සමරන දවසේදී අපි ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ආරම්භයක් ගත්ත ගරු නියෝජ්‍ය කතානායකතුමනි. උරුමයට ජීවයක් කියන තේමාවෙන් අද අපි පටන් ගත්තා රට පුරාම ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී අපි හැමදාමත් විශ්වාසය තියනවා වගේ ප්‍රජාව මත තමයි විශ්වාසය තිබ්බේ. මේ දක්වා අපේ පුරාවිද්‍යාව ජනතාවෙන් විතැන් වෙච්ච ජනතාවගෙන් දුරස්ත වෙච්ච විශේෂ ක්ෂේත්‍රයක් හැටියටයි තිබුණේ. ඒ නිසා අපි නව රජයක් හැටියට මේ පුරාවිද්‍යා ස්ථාන බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් විවිධ ජාතිකත්වයන්ට අයිති විවිධ ආගමික ක්ෂේත්‍රයන්ට අයිති මේ පුරාවිද්‍යාත්මක ස්ථාන හඳුනාගෙන ඒ ස්ථානවල කැනීම් කරන්න සංරක්ෂණය කරන්න Dissanayake, you have 2 minutes left. Yes. සංරක්ෂණය කරන්න
එවගේම අවශ්‍ය වෙනවනම් එම ස්ථාන වෙනුවෙන් තව තවත් මැදිහත්වීම් කරන්න ව්‍යුහයක් ගොඩනගලා තිබෙනවා. ප්‍රජාවත් දායක කරගත්ත මේ ස්ථානවල අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා ප්‍රජා සංරක්ෂණ කමිටුවක්. ඒ උතුරේ වේවා නැගෙනහිර වේවා දකුණේ වේවා රටේ ඕනෑම තැනක හඳුනා ගන්න ස්ථානයක ප්‍රජා සංරක්ෂණ කමිටුවක් ගොඩනගලා ඒ ප්‍රජා සංරක්ෂණ කමිටුවේ දායකත්වයේ සහිතව තමයි ඒ ස්ථානය කැණීමක් කරනවද සංරක්ෂණයක් කරනවද කියන කාරණේ පිළිබඳව තීන්දුව ගන්න. ඒ සඳහා දායක වෙනවා අපේ පුරාවිද්‍යා නිලධාරීන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රජාවත් එක්ක යම් කතිකාවතක් මේ සඳහා ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් ඒ ප්‍රදේශයේ ඉන්න ආගමික නායකයන්, ඒ වගේම ප්‍රජානායකයන්, පළාත් පාලන ආයතන, ආරක්ෂක අංශ මේ වගේ පිරිස් ඒක රාශී කරගෙන මේ ස්ථාන වෙනුවෙන් වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි අර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුල මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන ආරක්ෂා කරගන්න, රැක බලා ගන්න මැදිහත් වෙන අය වෙනුවෙන් ත්‍යාග අරමුදල පිහිටුවලා ඒ ත්‍යාග අරමුදලෙන් මේ වෙනුවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව එවැනි අධිකරණය හරහා ලැබිච්ච මිලියන 185ක විතර වගේ ආදායමක් තිබෙනවා. මුදලක් තිබෙනවා. ඉතින් මේ මුදලුත් පාවිච්චි කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා මේ ක්ෂේත්‍රයට සුවිශාල මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී අපි විශේෂයෙන්ම හඳුනාගත්ත ගැටලුවක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් මානව සම්පතක් නැහැ, නිලධාරීන් නැහැ. ඒ නිසා අපේ අමාත්‍යාංශයක් හැටියට පෞද්ගලික කාලය තුල කටයුතු කළා පරිපාලන මට්ටමේ හිස් වෙලා තිබිච්ච පුටු ටික නැවත සම්පූර්ණ කරලා ඒ පුටු වලට අදාළ දිසානායක your time is up. Thank you. ඒ තනතුරු වලට අදාළ බඳවා ගැනීම කරන්න. ඒ වගේම මේ ක්ෂේත්‍රයේදී කම්කරු පිරිස් වල සහයෝගය අත්‍යවශ්‍යයි. ඒ නිසා එවැනි කම්කරු පිරිස් 500කට වැඩිය ඉදිරි කාලය තුල බඳවා ගැනීම සඳහා මේ වෙන විටත් ඉල්ලුම් පත්‍ර කැඳවලා තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි හැමකෙනාම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපේ රටේ උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ පනතේදී සියලුම දෙනාගේ සහයෝගය දායකත්වයේ ලැබෙනු ඇතැයි විශ්වාස කරමින් මානිහඬ වෙනවා. බොහොම TJ News ශ්‍රී ලංකා සමග දිගටම රැඳී සිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.